ආයුෂ බොහෝ වේවා. සුබම සුබ දවසක් වෙනට කියලා ප්‍රාර්ථනා කරනවා ශ්‍රී ලංකා වාසී මෙන්ම ලෝකවාසී ප්‍රිය අසන්නනි ඔබ සෑම සිළු දෙනාගේ ජීවිත සුඛිත මුදිත වෙන්න කියලා ප්‍රාර්ථනා කරනවා. ජීවිතේ සෑම මොහොතක්ම ඔයාට වාසනාව ඔයාගේ බලාපොරොත්තු අභිමතාර්ථයන් ඉෂ්ට සිද්ධ වෙන්නට සියලු දෙවියන්ගේ ආශිර්වාද ලැබෙන්නට කියලා ප්‍රාර්ථනා කරනවා. ඉතින් සුපුරුදු පරිදි 2025 ජූලි මාසයේ පිළිබඳව මාසික ලග්න පලාපල වැඩසටහන ආරම්භ කරන්නට මත්තෙන් තමයි ඔයා හමුවේ වචන කීපයක් හරි කතා කරන්නට ඕන කියන සිතුවිල්ල පහළ වෙලා මගේ රූප රාමුවක් ඇතුළත් කරන්නේ. ඉතින් අද දවසේදී මතක් කළ යුතු කාරණයක් තියෙනවා. ඔයා YouTube නාලිකාවක් ඔස්සේ නිතරම දකින්නවා වෙන්නට පුළුවන් විවිධ ලග්නවලට ධන නිධාන පහළ වෙනවා, ධන වර්ෂාවල් තිබෙනවා. එක්ක මෙන්න මේ ලග්නයේ සුපිරි කෝටිපතියෝ වෙනවා කියන එක මෙගා පවරක ඇදිලා ඉවරයි. ඒ හින්දා කීයටවත් ඕක ඕනවට වඩා විශ්වාස කරන්න යන්න එපා. මම කියනවා ජ්‍යොතිෂ කියන විෂයත් අපි නිවැරදි විදිහට අවබෝධ කරගත්තොත් අපේ ලෞකික ජීවිතය සුවපත් කරගන්නට පුළුවන් හැකියාව තියෙනවා. හැබැයි අපි ලෝකෝත්තර වශයෙන් ලොකු සුවයක් බලාපොරොත්තු වෙන අය නම් ජ්‍යොතිෂ කියන විෂය තුලින් අපේ එහෙම නැත්නම් අපි නිවන කරා යන ගමන සාර්ථක කරගන්නට හැකියාවක් ලැබෙන්නේ නැහැ. ඉතින් ජ්‍යොතිෂ කියන්නේ ලෞකික ජීවිතය යහපත් කරගන්නට ඉදිරිය පිළිබඳ වේලාසනින් ඇතිවෙන ගැටලුකාරී තත්වයන් මොනවද කියලා දැනගෙන අවබෝධ කරගෙන ඒ ගැටලුකාරී තත්වයන් අවකම කරගෙන ඉදිරියට යනට හොඳ මාර්ගෝපදේශනයක් ගන්නට පුළුවන් සමාජීය විෂයක් විදිහට මතක් කරන්නට පුළුවන්. අනිත් එක තමයි මට ඊයේ දවසේදීත් ලැබුණ ඇමතුමක් තියෙනවා. ලොතරැයි ජයග්‍රහණ ගැන මම කතිකා කරනවා කියලා කීයටවත් කිසිම කෙනෙක් ලොතරැයි ජයග්‍රහණ කියන මාතෘකාවල් යටතේ මම කතා කරන්නේත් නැහැ. ධන නිධාන පහළ වෙනවා කියලා කියන්නේත් නැහැ. ඔයාට වැඩිපුරම මම කතා කරන්නේ අපි කියනවා නෙගටිව් පොයින්ට්ස්. ඕකනේ මම කතා කරන්නේ. එහෙම නැත්නම් ඔයාට ධනාත්මක භාවයක් ඇති කරගන්න ඔයා දැනගත යුතු වෙනවා ඔයාගේ ඉදිරියේ තියෙන ගැටලුකාරී තත්වයන් මොනවද කියලා. ඉතින් එහෙමනම් අපි සාකච්ඡා කළ යුතු වෙන්නේ අපට ලැබෙන දෙයට වැඩිය යහපතට වැඩිය යහපත කෙසේ හෝ ඇති වෙනවනේ යහපතක් ඇති වෙන්නට තියෙනවනම් එහෙමනම් අපි සාකච්ඡා කළ යුතු වෙන්නේ විශේෂයෙන්ම ඉදිරි කාලය තුල අපිට මුහුණ පානට සිදුවෙන ගැටලු ආබාධ ප්‍රශ්න මොනවද කියන කාරණය පිළිබඳව. එහෙම වුණොත් තමයි අපිට හරි අවබෝධයකින් ඒ එන ප්‍රශ්න ටික වේලාසන දැනගෙන ඒවට ලෑස්ති වෙලා ඉඳලා ප්‍රශ්න අවම කරගෙන යහපත සලස්වා ගන්නට හැකියාව ලැබෙන්නේ. ඉතින් පූර්ණින්ද ජ්‍යොතිෂ සේවයේ YouTube නාලිකාව සහ ආයතනයේ පාරම්පරික ජ්‍යොතිර්වේදී දිනේෂ් ගොඩමුන්න මම ඉතින් ඔයාට කියලා දෙනවා පැහැදිලි කරලා දෙනවා මේ ඊළඟ ජූලි මාසයේ ආරම්භ වන ජූලි මාසයේ තුල මේෂ ලග්නයේ ඉඳලා මීන ලග්නය දක්වා මේ රාශි 12ම හිමි ඔයාලා හැම දිනකටම පැහැදිලි කරලා කියලා දෙන්නේ ඉදිරියට ඇති වෙන ගැටලුකාරී තත්වයන් මොනවද කියන එක. ඒ ගැටලුකාරී තත්වයන් අවම කරගෙන වැඩ කටයුතු කරන්නට නිවැරදි පාරක් කියලා දෙන එක තමයි මගේ අභිප්‍රාය වෙන්නේ. ඉතින් වැඩසටහන හරියට හොඳින් අවබෝධ කරගන්න ශ්‍රවණය කරන්න ඔයාගේ ජීවිතේට මේ වැඩසටහන තුලුනුත් අනවශ්‍ය දේවල් බැහැර කරන්න. මේක පුද්ගලික නෙමේ පොදුවේ පලාපලයක්. ඒ හින්දා ඔයාට ගැළපෙන දේ විතරක් ජීවිතේට එකතු කරගෙන නොගැළපෙන දේ අයින් කරලා හරි විදිහට කළමනාකරණය කරගෙන යහපත සලස්වා ගන්නට තමයි ඔයාට මේ වැඩසටහන මම දායාද කරන්නේ. ඉතින් එහෙමනම් තවත් කාලය ගන්නෙ නැහැ. අපි යමු වැඩසටහනට. ඉතින් ඔබ සෑම සිළු දෙනාට සුබ වෙන කියලා ප්‍රාර්ථනා කරලා අපි කතා කරමු ජූලි මාසය කොයි වගේ වෙනවද ඔයාට සුන්දර වූ අපි කියනවා ඇසල මාසය ඇහැල මලින් ගස් පිරිච්ච සුන්දර ඇසල මාසය ඔබට මොන වගේ වේවිද? ආයුෂ බොහෝ වේවා. ඉතින් ආදරණීය කන්‍යා ලග්න හිමිකාරීනි 2025 සුන්දර වූ ඇසල මාසය ඔබට මොන වගේ වේවිද කියන කාරණය පිළිබඳ සාකච්ඡා කරන්න මත්තෙන් අපි බලන්නට ඕන කොහොමද ග්‍රහ ගෝචර ගමන යෙදෙන්නේ කියලා ඔබට මේ ජූලි මාසයේ පුරාවට. ඉතින් ආරම්භම සනිටුහන් වෙන්නේ ග්‍රහ ගෝචර ගමනින් පළවන භාවයේ දෙවන භාවය තුන්වන භාවය සිව්වන භාවයේ පස්වන භාවය කියන මේ භවස්ථානයන් පහෙම ග්‍රහයන් තැන්පත් නොවන අතර 6 වෙනි භාවයේ රාහු ග්‍රහතුමා, ඒ වගේම 7 වෙනි භාවයේ සෙනසුරුත්, ඒ වගේම 8 වෙනි භාවයේ ග්‍රහයන් තැන්පත් වෙන්නේ නැහැ. පුණ්‍ය ස්ථානයේ වූ 9 වෙන්නේ සිකුරු දෙව්දුව තැන්පත් වෙනවා ගෝචරයෙන්. ඒ වගේම 10 වෙනි භාවයේ ගුරු සමගින් රවි ග්‍රහතුමා තැන්පත් වෙනවා. ඒ වගේම 11 වෙනි භාවයේදී බුධ ග්‍රහතුමා තැන්පත් වෙනවා. 12 වෙනි භාවයේ සඳු කේතු සමගින් කුජ ග්‍රහතුමා තමා ගෝචරයෙන් තැන්පත් වෙන්නේ ජූලි මාසයේ ආරම්භයේදී. කොහොම නමුත් ලග්නාධිපති බලවත්ව පස්වැන්නේ 6 වෙන්නාධිපතිත්
එක්ක කේන්ද්‍රගතව සිටීමෙන් විශේෂයෙන්ම සංක කියන යෝගය, ඒ වගේම ඊළඟට ගත්තයින් පස්සේ සරලා කියන යෝගයත්, ඒ වගේම උභේචාරී යෝගය, විශේෂයෙන්ම සිකුරු දෙව්දුව වෘෂභ රාශි ගත වීමෙන් විෂ්ණු යෝගය, ඒ වගේම චන්ද්‍රමංගල යෝගය, චාමර යෝගය සමගින් අර්ධකාල සර්ප යෝගයකුත් උදා කරවමින් තමයි ආදරණීය කන්‍යා ලග්න හිමියන්ට හිමිකාරියන්ට මේ ජූලි මාසය එහෙම නැත්නම් ඇසළ මාසයේ ආරම්භම සනිටුහන් වෙන්නේ. කොහොම නමුත් ආදරණීය ඔබ මනුදම් වලින් පිරෙන කාලයක් විදිහට මතක් කරන්න පුළුවන්. තව කෙනෙක්ගේ දුක මොකද්ද, වේදනාව මොකද්ද, පීඩාව මොකද්ද කියන එක වඩා හොඳින් අවබෝධ කරගෙන දැනගෙන ඒ අයට උදව් උපකාර කරන්නා වූ කාල සීමාවක් විදිහට තමයි දකින්නට තියෙන්නේ. ඒ වගේම Tamanගේ අඹදරුවන් වෙනුවෙන් වියපැහැදම් කරන ඒ අය වෙනුවෙන් මහන්සි වෙන දිනය වේලාව උදේද හවසද රාත්‍රියේද නොබලා කටයුතු කරන්නා වූ කාල සීමාවක් විදිහට දකින්නට තියෙනවා. ඒ වගේම තමයි විවිධ වූ ශාස්ත්‍රයන් අධ්‍යයනය කරන්නට, භාෂාමය දේවල් අධ්‍යයනය කරන්නට, ඒවයින් යහපත සලස්වා ගන්නට වාසනාවන්ත වන ඔබ ක්‍රමයෙන් ධනය ඒක රාශී කරගනිමින් දෛනික වැඩ කටයුතු ක්‍රමවත් විධිමත් කරගන්නා රටාව ඇති කාල සීමාවක් වෙනවා. ඒ වගේම තමයි ආදරණීය යහපත් වූ දූ දරුවන් ලබන්නට වාසනාවන්ත වෙන ඔබ මවක් වෙනට අපේක්ෂාවෙන් ඉන්නවන යහපත් වූ දූ දරුවන් පිළිසිඳන කාලයක් විතර මතක් කළ හැකි. කොහොම නමුත් ජීවිතය ප්‍රීතියෙන් ජීවත් වෙනට මාර්ගස්ථය සකස් කර ගන්නා ඔබ කුමන ප්‍රශ්නයේ තිබුණත් ප්‍රීතිය සලස්වා ගන්නා වූ ආකාරයේ සන්තෝෂයෙන් සිටීමට කරුණ ඔබ විසින් සපයා ගන්නා වූ කාල සීමාවක් විතර දකින්නට පුළුවන්. කොහොම නමුත් සත්ක්‍රියා වෙනුවෙන් වියපැහැදම් කරන්නට, ඒ වගේම පුණ්‍ය කර්මයන් වෙනුවෙන් වියපැහැදම් කරන්නට ඔබ අංක 1න් මූලස්ථානයේ අරගෙන මුලසුන අරගෙන කටයුතු කරන කාලයක් වෙනවා. ඒ වගේම තමයි දන් දෙන්න පින් කරන්න ඔබ නිර්ලෝභීව ඉදිරිපත් වෙන කාලයක් වෙනවා. කොහොම නමුත් ධර්මයේ කියන දේවල් වඩා හොඳින් අවබෝධ කරගන්න පුණ්‍ය භූමි, පූජා භූමි ආශ්‍රිතව ගමන් බිමන්, ඒ වගේම තමයි පුණ්‍යවන්තයෝ ආශ්‍රය කරන්නට පණ්ඩිතානංච සේවනා දැනුමැති පණ්ඩිත පුද්ගලයන් ඇසුරු කරන්නට ඔබ වාසනාවන්ත වෙනවා. ඔබ කරපු පින් පළ දෙනවා මේ ජූලි මාසය තුලදී. ඒ වගේම තමයි ඔබ කරපු අයහපත් දේවල් වලටත් රිටර්න් එකක් හම්බ වෙනවා කියන කාරණේ මතක් කරන්නට ඕන. කොහොම නමුත් දේපල ආදී දේවල් වලට ගේ දුර සකස් කරන්නට, වතු පිටි සකස් කරන්නට මිල මුදල් ආයෝජනය කරන ඒ වගේ යහපත සලස්වා ගන්නා වූ කාලයක් විතර මතක් කරන්නට පුළුවන්. කොහොම නමුත් ඔබ වෙනදට වඩා බොහොම උගත් භාවයෙන්, උත්තරීතර භාවයෙන් අගතැන්පත් වෙනවා වගේම තමයි ප්‍රඥාව දියුණු කර ගන්නට වාසනාවන්ත වෙන ඔබට එදිරිව එන සියලු සතුරන් පරාජය කරමින් ඉදිරියේ යහපත සලස්වා ගන්නා ප්‍රසිද්ධත්වයක් ලබන සමෘද්ධිමත් කාලයක් උදා කර ගන්නා වූ කාල සීමාවකට තමයි ආදරණීය කන්‍යා ලග්න හිමියනි හිමිකාරිනි ඔබ මේ කාලය ආරම්භම සනිටුහන් කරගන්නේ. ඒ වගේම තමයි ශරීරයේ උපය පිළිබඳව ඔබ සැලකිලිමත් විය යුතුම වෙනවා. ඔයාගේ රූප ස්වභාවය පිළිබඳ හිතන වටිනා කියන ඇඳුම් පැළඳුම් ආදී දේවල් මිලදී ගන්නට මුදල් යොදවන කාලයක් විතර දකින්නට පුළුවන්. ඒ වගේම තමයි පිදී යුත්තන් පුදන ආදරණීය මව්දෙමව්පියන් හම්බ වෙන දුර බැහැර ගමන් බිමන් ආදී හදිසියේ සූදානම් වෙන කලින් ප්ලෑන් නොකරපු හදිසි දුර ගමනක් ව්‍යාපාරිකමය කටයුත්තක් වෙන්නට පුළුවන්. ඔයා ඇවිල්ලා අනුරාධපුරේ නම් ඔයා යාපනයේට එක්ක කොළඹට මෙන්න මේ වගේ දුර ප්‍රදේශයන් වලට ගිහිල්ලා ඔයාගේ අතමිට සරු කරගන්නා වූ කාලයක් විතරක් දකින්නට පුළුවන්. ඒ වගේම තමයි චිත්‍ර කලාව, සංගීතය මේ කලා ශාස්ත්‍රයන් වලට පිවිසෙන්නට අපේක්ෂාවෙන් ඉන්න කෙනෙක් නම් ඔබට ඒ යහපත වඩා හොඳින් සලස්වා ගැනීමේ හැකියාවත් එවැනි දේවල් වල දියුණුවද ඔබට හිමිවන කාල සීමාවක් විතර මතක් කරගන්නට පුළුවන්. කොයි ආකාරයෙන් නමුත් ඔබ වෙනදට වඩා රස ආහාර පාන භුක්ති විඳින්නට, බොහොම ලස්සනට ඇඳුම් පැළඳුම් ආදී දේවල් අඳින්නට කැමති වෙන කාල සීමාවක් විතර දකින්නට පුළුවන්. රාජ්‍ය ගෞරවය ලබන්නට, රජයේ උසස් නිලතල තනතුරු හොබවන අය සමග ගනුදෙනු කරන්නට ඔබ වාසනාවන්ත වෙනවා. ඒ වගේම තමයි දක්ෂ කතිකත්වයක් උපතින්ම හිමි ඔයාගේ වචනවලට, වාග්මාලාවට අන් අය ඇඳ බැඳ තබා ගනිමින් කටයුතු කරන ජීවිතේ යහපත, අන් අයගේ උන්නතිය, අන්තයගේ යහපත සලස්වන්නට වෙහෙස වෙන සීමාවක් විතර දකින්නට පුළුවන්. තමන්ගේ මව්දෙමව්පියන්, සහෝදර සහෝදරියන්ට අවවාද අනුශාසනා ඔබ විසින් බහුලව ලබා දෙන කාල සීමාවක් වෙනවා. කොහොම නමුත් වාසනාවන්ත වන ඔබ ආදරණීය දුවදරුවෝ හින්දා සන්තෝෂ වෙන, ඒ අයගෙන් ආශිර්වාද ලබන්නට පුළුවන් මට්ටමට ජීවිතේ ගොඩනගෙන වෙනදට වඩා බොහොම නිදහස් මතධාරී ස්වභාවයෙන් කටයුතු කරන තනතුරු හොබවන ආයතනවල උසස් නිලධාරීන් සමග පවා බොහොම ගරුගාම්භීරව ප්‍රධානීන් සමග කටයුතු කරන්නා වූ රටාවක් විශේෂයෙන්ම මේ සුන්දර වූ ඇසළ මාසයෙන් ඔයාට හිමි වෙන දේවල් විතර දකින්නට පුළුවන්. ඒ වගේම තමයි ධන මාර්ග පාදනවා.
විශ්වය තුළින් ඔයාගේ මහන්සියට සරිලන ප්‍රතිඵලයක් උදා කර දීම දකින්නට පුළුවන්. මේ ස්වභාවයන් විශේෂයෙන්ම ජන්ම ඒ රාෂ්ටකයක් චන්ද්‍ර අෂ්ටම ඒ රාෂ්ටකයක් ගත කරන කන්න ලග්න හිමියෙක් හිමිකාරියක් නම් තරමක් පමණ මේ දේවල් වෙනස් වෙන්නට පුළුවන් වටපිටාව තියෙනවා. මේක පොදු පලාපලයක් පුද්ගලික පලාපලයක් නෙමේ. අනිත් එක තමයි මම කියලා දෙන්නේ වලාකුළු ආවොත් වැස්ස වහින විදිහක් ගැන නෙවෙයි, ඉදිරියේ එන ගැටලුකාරී තත්වයන් මොනවද කියන දේවල් තමයි ඔබට ඒ ආශ්‍රිතව යහපත සැලසෙන ආකාරයන් පිළිබඳව පමණයි. ඉතින් එහෙමනම් අපි කතා කරමු කොහොමද ඔබට ආර්ථිකමය සහ දියුණුව කියන කාරණය කියන සම්බන්ධයෙන්. ඉතින් දියුණුව ගැන කතා කරනකොට විශේෂයෙන්ම මතක් කරන්න ඕනවා තම්නෙල් එකේ දකින්න ඇති ඉල්ලගෙන කෑමක් ෂුවර් කියලා. ඔයාට මේ කාරණේ අනිවාර්යයෙන්ම මතක් කළ යුතු වෙනවා. කන්‍යා ලග්න හිමියනි හිමිකාර්යනි ඔබ දෙපාර්ශවයම කාන්තාවන් සමග ගනුදෙනුවලදී හරිම පරිස්සම් වෙන්නට ඕන. ඔයා සාමාන්‍යයෙන් මිනිසුන්ට උදව් උපකාර කරන්නේ කෙනාගේ තත්වයේ සහ වත්කම බලලා නෙවෙයිනේ. ගුණ යහපත්කම් බලලානේ. නමුත් ඔයාට මේ ඇසල මාසේ කොතරම් පින්දහම් කරත් ඔයාගේ චරිතයට හානි වෙන, ඔයා උදව් උපකාර කරලා අන්තිමේට ඔයාගේ ඔළුවටම අත හොදන කෙනෙක් එනවා. ඔයාට සමහර විටක සහෝදරියක් වෙන්නට පුළුවන්, තමන්ගේ නැන්දම්ම වෙන්න පුළුවන්, පුංචි අම්මා වෙන්නට පුළුවන්, යෙහෙලියක් වෙන්නට පුළුවන්. කාන්තාවන් හින්දා ඔයාට නිന്ദා අපහාස අවලාද අප්‍රශංසා ඇති වෙන්නට පුළුවන්. අන්තිමේට ඔයා කරන්න ගියපු උදව්ව අන්තිමේට පොලිසියට ගිහිල්ලා ඒ උදව්වට ඔයාට ප්‍රතිඋපකාරයක් හම්බ වෙන්න පුළුවන් කාන්තා පාර්ශවයන් හින්දා. ඉතින් ඒ පිළිබඳව ඔබ සැලකිලිමත් විය යුතු වෙනවා. හරි. කොහොම නමුත් අපි කතා කරන්නේ ආර්ථිකමය සහ දියුණුව සම්බන්ධයෙන්. විශේෂයෙන්ම කන්න ලග්න හිමියන්ගේ මේ කාල සීමාව තුළදී යන්ත්‍ර සූත්‍ර ආශ්‍රිත රැකියාමය කටයුතු එහෙම නැත්නම් ආර්ථිකව ඔයා යන්ත්‍ර සූත්‍රات එක්ක නම් වැඩ කටයුතු කරන ඉඩම් වාහන හිමියෙක් හිමිකාරියක් නම් ඔබට මේ කාලේදී සැලකිය යුතු ආදායමක් උපයස අපේ ගන්නට පුළුවන්. ඒ වගේම තමයි ගොඩනැගිලි ද්‍රව්‍ය ගල් වැලි මෙටල් පස් වෙන්නට පුළුවන්. මේ වගේ දේවල් විකුණන අලෙවි කරන කෙනෙක් නම් ඔබට යහපත සලස්වා ගැනීම වෙනදට වඩා හොඳින් දකින්නට පුළුවන්. බර වාහන ඉතින් ඒ ආශ්‍රිත දේවල් ඒ වගේම පොදු ප්‍රවාහන පහසුකම් අගී ප්‍රවාහන ආයතන පවත්වාගෙන යන හිමියන්ට අතමිට වෙනදට වඩා සරු වෙන කාලයක් විතර දකින්නට පුළුවන්. කොහොම නමුත් ආදායම් තත්වයන් ස්ථීර කර ගැනීමට හැකියාව හම්බ වෙනවා. ඔයා යම්කිසි මාර්ගයකින් ඔපේනවා නම් ඒ සම්බන්ධ යම් බාධාවල් පැන නැගී තිබුණා නම් ඒවා එකිනෙක යටපත් වෙලා යහපත සලස්වා ගැනීමේ හැකියාව හම්බ වෙනවා. අයන් වර්ක් එකක් විශේෂයෙන්ම කම්මල් රස්සාව රැකියාව කරන කෙනෙක් නම් යකඩ එක්ක වැඩ කටයුතු කරන කෙනෙක් නම් මේ වගේ ව්‍යාපාරවල සැලකිය යුතු දියුණුවක් වෙනදට වඩා වැඩ රාජකාරී ඒ වගේම තමයි සේවක සේවිකාවන් සම්බන්ධ කරගෙන කටයුතු කරන්නටත් ඔබට වාසනාව මේ ජූලි මාසය තුලදී උදා වෙනවා කිව්වොත් එහෙම මම නිවැරදි. කොහොම නමුත් ආදරණීය කන්‍යා ලග්න හිමියනි හිමිකාරියනි ඔබ ගොඩක් වෙලාවට දීපල කුලියට දෙන බදු දෙන කෙනෙක් නම් ඒ වගේම තමයි ගෙවල් දොරවල් කාමර බදු දෙන කෙනෙක් නම් ඔබට මේ වගේ යහපත සලස්වා ගැනීමේ හැකියාව හම්බ වෙනවා. පහුගිය දිනවල ඔයාගේ බෝඩිමට කට්ටිය ආවේ නැත්තම් මේ කාලේ ඔබට ඒවට යහපත සලසන බව මතක් කළ යුතුයි. ඒ වගේම තමයි විශේෂයෙන්ම බ්‍රෝකර් වැඩ කටයුතු, කොන්ත්‍රාත් වැඩ කටයුතු, යාන වාහන මිලදී අරගෙන ඒවා රිපෙයාර් කරලා අලුත් වැඩියා කරලා විකුණන කෙනෙක් නම් ඔබට සැලකිය යුතු ආදායමක් උපයසපය ගැනීමේ හැකියාව හම්බ වෙනකොට විදුලි උපකරණ ඒ වගේම ගෘහ උපකරණ ආදී දේවල් ඔබ විකුණන කරන කෙනෙක් වෙන්නට පුළුවන්. අලුත් වැඩියා කටයුතු කරන කෙනෙක් වෙන්නට පුළුවන්. මේ වගේ යහපත වඩා හොඳින් උදා වෙනවා. විශේෂයෙන්ම අපි කියනවා බර වාහන උපකරණ JCB යන්ත්‍ර, එස්කේවේටර් යන්ත්‍ර මෙන්න මේ වගේ දේවල් වල අමතර කොටස් එහෙම ගෙන්වන බෙදාහරින ආයතන පවත්වගෙන යනවා නම් ආර්ථිකමය වශයෙන් ඔබට වෙනදට වඩා සැලකිය යුතු යහපත දියුණුවක් දකින්නට පුළුවන්. ඒ වගේම තමයි ඔබ විදේශගතව යම් ව්‍යාපාරයක් ආරම්භන්න බලාපොරොත්තුවෙන් ඉන්නවා නම් විදේශගතව ව්‍යාපාර කටයුත්තක් කරන කෙනෙක් නම් ඔබට ඒ ආශ්‍රිත දියුණුවත් ජූලි මාසයේදී දකින්නට පුළුවන්. කොහොම නමුත් ආහාර පාන ශාස්ත්‍රය සහ රූපලාවන්‍ය කටයුතු ඒ වගේම රෙදිපිලි හා සම්බන්ධ දේවල් ඒ වගේම අපි කියනවා සපතු සෙරෙප්පු විවිධ වූ බෑග් වර්ග ලෙදර් ආශ්‍රිත නිෂ්පාදන ඒ වගේම තමයි දැන් අපි ලෙදර් කිව්වම සත්වහම් කියන කාරණේනේ කතා කරන්නේ. ඒත් එක්කම ගත්තයින් පස්සේ බේකරි නිෂ්පාදන වැනි කටයුතු කරන එහෙම නැත්නම් එවැනි ව්‍යාපාරවල සැලකිය යුතු දියුණුවක් දකින්නට පුළුවන් මේ කාල සීමාව තුළදී. ඒ වගේම තමයි සුපිරි වෙළඳ සුපර් මාකට් හා සත්ව පාලන ව්‍යාපාරවල තරමක් පමණ ලාභ ප්‍රතිශතයේ යම් මට්ටමකින් අඩු වෙන ස්වභාවයක් දකින්නට හම්බ වෙනවා. රැකියාව තුළ එහෙම නැත්නම් ව්‍යාපාරවල දියුණුවට තරමක බාධාවල් විටින් විට පැමිණෙන ස්වභාවයක් තමයි දකින්නට තියෙන්නේ. කොහොම නමුත් රැකියාව සහ ව්‍යාපාර සම්බන්ධව ඒ ආශ්‍රිත ගැටලුකාරී තත්ත්වයන් පිළිබඳව අපි සාකච්ඡා කළ යුතුම වෙනවා. විශේෂයෙන්ම ගත්තයින් පස්සේ රාජ්‍ය ආයතන විගණන නිලධාරීනියන්ට
කළමනාකාරවරුන්ට වරියන්ට ඒ වගේම පරිපාලන නිලධාරිනියන්ට තරමක් පමණ රාජකාරි බහුල වෙන ස්වභාවය සහ මහජනතාවගෙන් යම් යම් අප්‍රසාදයන් ඒ වගේම මහජනතාවගේ ප්‍රශ්න විසඳන්න ගිහිල්ලා ඔබව කනස්සලු භාවයට ඇති වෙන කාල සීමාවක් බවට පරිවර්තනය වෙනවා මේ ජූලි මාසයේදී. ඒ වගේම මහජන සෞඛ්‍ය පරීක්ෂක නිලධාරීවරුන්ට වරියන්ට PHI මහත්මීන්ට ඒ වගේම තමයි සෞඛ්‍ය ශ්‍රේණියේ වෛද්‍යවරුන්ට වරියන්ට රාජකාරී බහුල වෙන ස්වභාවය දකින්නට පුළුවන්. ස්ථානීය වෙනස්කමක් ඔබ අපේක්ෂාවෙන් ඉන්නවා නම් එහෙම නැත්නම් අපි කියන ස්ථාන මාරුවක් අපේක්ෂාවෙන් ඉන්නවා නම් ඒ සම්බන්ධව උසස් නිලධාරීන්ගෙන් ඔබට අවස්ථාව එළඹුණේ නැත්නම් නොලැබුණා නම් මේ ජූලි මාසයේ අවසාන භාගයේ වන විට ඒ කටයුතු යහපත් කර ගැනීමේ හැකියාව හම්බ වෙනවා. ඒ වගේම තමයි ඔයාගේ උසස් නිලධාරීන් සම්බන්ධයෙන් ඒ අයත් එක්ක ගනුදෙනුවලදී කටයුතු කිරීමේදී යම් යම් බාධාවල් ගැටලු සාධනය වන රටාව දකින්නට පුළුවන්. ඒ හින්දා ඔබ ඉවසිලිවන්ත ඍජු මත තිබුණත් ඉවසිලිවන්තව කටයුතු කිරීම ඔබගේ රැකියාවට හොඳ වේවි. ඒ වගේම තමයි විශේෂයෙන්ම බන්ධනාගාර හා ආරක්ෂක නිලධාරීන් සමග කටයුතු කිරීමේදී ඒ ආශ්‍රිත රැකියාවක් නම් ඔබ කරන්නේ උසස් තනතුරු හොබවන අයත් එක්ක ගනුදෙනු කටයුතු කිරීමේදී ඔබට වෙනදට වඩා වගකීම් සමුදායක් හම්බ වේවි. ඒ කටයුතු නොපිරිහෙලා ඉෂ්ට කරන්නට සිදු වේවි. ඔබට කාලය සම්බන්ධ ප්‍රශ්න සමහරට නිදි වරාගෙන වැඩ කටයුතු කරන්නට සිදු වෙන කාලයක් වේවි මේ කාල සීමාව තුළදී. කොහොම නමුත් ඔයාගේ යම් යම් රාජකාරී වෙනද අපි කියමුකෝ හැමදාම හිටියේ දවල්ට ඩියුටිය තිබුණේ නම් ඔයාට shift එක වෙනස් වෙන ටිකක් ඒකින් පීඩාවක් ඇති වෙන කායිකව සහ මානසිකව ඇති වෙන ස්වභාවයක් යම් මට්ටමකින් දකින්නට පුළුවන් වෙනවා. කොහොම නමුත් රෝහල් සේවයේ නිරත වෙන ඇතැම් වෛද්‍ය නිලධාරිනියන්ට ඒ වගේම තමයි සාත්තු සේවක සේවිකාවන්ට එහෙම තරමක් ගැටලුකාරී තත්ත්වයන් ඇති වෙනවා. මහජනතාව සමග ගැටුම් ඇති වෙන්නට පුළුවන් ඊට ප්‍රස්තාව වැඩි. මොකද සමහර වෙලාවට ඔයා ගෙදර ප්‍රශ්න ටිකක් අරගෙන ඇවිල්ලි ඉවරලා ඒ තියෙන කේන්තිය පිට කරන මම දැකලා තියෙනවා. පුද්ගලිකවත් දැකලා තියෙනවා එවැනි අවස්ථාවල් උදා වෙන රටාවක් මේ කාලෙදි තියෙනවා. බොහොම ඉවසිලිවන්තව කටයුතු කරන්නට කියන එක මතක් කළ යුතුයි. ඒ වගේම තමයි ඔබ පුද්ගලික අංශයේ විශේෂයෙන්ම ඇඟලුම් ශේෂ්ත්‍රය ගැන කතා කරන්නම්. ඒ ශේෂ්ත්‍රයේ ඔයා අපි කියන්නේ යන්ත්‍ර සූත්‍ර ආශ්‍රිත රැකියා. එහෙම නැත්නම් අපි කියන ඔපරේටර් කෙනෙක්, මැෂින් ඔපරේටර් කෙනෙක් නම් ඒ වගේම යන්ත්‍ර සූත්‍ර අලුත් වැඩියා කටයුතු කරන්නියක් නම් රැකියාවේ සැලකිය යුතු දියුණුවක් අපේක්ෂා කළ හැකිමුත් ඔයා බලාපොරොත්තු වෙන විදිහට ජොබ් එකෙන් අස් වෙලා යන්න ඕන කියන තැන කිව්වත් ඔයාට ඒවට නම් කම්පැනි එකකින් එහෙම ඔයාට නිදහසක් ටිකක් යම් මට්ටමකින් ලැබෙන ස්වභාවය අඩු වේවි. කොහොම නමුත් තරමක් පමණ පුද්ගලිකාංශයේ අපි කියන්නේ ආහාර පාන අලවිසැල් එහෙම නැත්නම් හෝටල් රෙස්ටුරන්ට් ආශ්‍රිතව ඒ වගේම සිල්ලර ව්‍යාපාර ආශ්‍රිතව ඔයා අය කැමියෙක් එහෙම නැත්නම් කැෂියර් කෙනෙක් විදිහට වැඩ කටයුතු කරන්න අපේක්ෂාවක් තියෙනවා නම් නැත්නම් පුද්ගලිකාංශයේ වෙනත් ව්‍යාපාර ආයතනයකට ඔයාගේ ක්වොලිෆිකේෂන් මත හොඳයි කැෂියර් තනතුරක් කරා නම් කියලා බලාපොරොත්තු වෙන නම් ඒ රැකියාව ලබන්නට වාසනාව උදා වෙන රටාව දකින්නට හම්බ වෙනවා. ඒ වගේම පුද්ගලික ආයතනවල එහෙම නැත්නම් කොන්ත්‍රාත් ආශ්‍රිත වැඩපොළවල් තියෙන තැනක ඔබ විශේෂයෙන්ම පෙදරේරු මහත්මයෙක් විදිහට අතුදව් කරුවෙක් රියදුරෙක් විදිහට වැඩ කටයුතු කරනවා නම් පඩිනඩි සම්බන්ධ යම් යම් ගැටලු ඇති වෙන ස්වභාවය දකින්නට පුළුවන් ජූලි මාසයේ තුලදී. ඒකත් එක්ක සමහර විටක ආයතන ප්‍රධානීන් සමග ප්‍රශ්න ඇති කරගෙන ඒවා නීතිමය කරුණක් බවට පරිවර්තනය කරගන්නට ඊට ප්‍රස්තාව ඔබ විසින් උදා කරගන්නවා. ඔබ ඉවසිලිවන්තව කටයුතු කරන්න කියන කාරණේ ආදරණීය කන්නලග්න හිමියනි හිමිකරණ විශේෂම ඔබට මා මතක් කළ යුතුයි. හරි. මේ කියන කරුණු කාරණාවල් සම්බන්ධයෙන් කතා කළායින් පස්සේ ඔබට මතක් කළ යුතුයි එක් පැත්තකදී මොනවාද ඔයා පුද්ගලිකාංශයේ කුමන රැකියාවක නිරත වුණත් හදිසි නිවාඩුවක් වැනි දෙයක් අපේක්ෂාවෙන් ඉන්න කෙනෙක් නම් ඔබට ඒ කාල සීමාවට නිවාඩු සම්බන්ධ යම් යම් බාධාවල් ගැටලු ඇති වෙන්නට පුළුවන්. ඔබ ඉවසිලිවන්තව කටයුතු කරන්න. ඉතින් ගෘහ ජීවිතය සහ සෞඛ්‍ය ගැන කතා කරන්න විශේෂයෙන්ම මේ කාල සීමාව නම් ඔබගේ අපි යාගේ සෞඛ්‍ය තත්ත්වය සම්බන්ධයෙන් එයාට කොච්චර කිව්වත් ඩ්‍රින්ක් එකක් ගන්නවා ඇති. සමහර විටක සෞඛ්‍යමය ගැටලුවක් තිබුණත් සමහරලාවට ආහාර පාන ක්‍රමවත් නැතුව ඇති, විධිමත් නැතුව ඇති, කලට වෙලාවට ආහාර පාන අනුභවණක් කරනවා ඇති. ඉතින් ඔයාට ඔයාගේ පියාගේ සෞඛ්‍ය තත්ත්වය වෙනුවෙන් තරමක් වෙහෙස වෙන්නට වේවි. ඔහුගේ සෞඛ්‍ය තත්ත්වය දුර්වල වීම වෙනි කරුණු කාරණාවල් ඇතිවීම ඊට ප්‍රස්තාවයක් පවතිනවා. කොහොම නමුත් විශේෂයෙන්ම ගත්තයින් පස්සේ ගෘහ ජීවිතය තුළදී මව්දෙමව්පියන් වෙනුවෙන් වියපැහැදම් කරන්නට උදව් උපකාර කරන්න සිදුවෙන කාල සීමාවක් විතර දකින්නට පුළුවන්. තමන්ගේ සහෝදර සහෝදරියන්ගේ අධ්‍යාපන කටයුතු සහ පරිබාහිර කටයුතු වල දියුණුව දකින්නට පුළුවන්. ඒ ආශ්‍රිත කටයුතු වෙනදට වඩා හොඳින් කළමනාකරණය කරගන්නට සිදුවෙන අතර ආදරණීය බිරිඳ ඔබගේ ආදරණීය ස්වාමි පුරුෂයා දුවා දරුවන් සමග ටිකක් ඇවිදින්න කරන්න, එළියට පහළිට යන කොහෙට හරි ගිහිල්ලි වල පොඩ්ඩක් හිත ටිකක් නිදහස් කරගෙන සන්තෝෂ වෙලා එනට අවශ්‍ය වටපිටාව මේ කාල සීමාව තුළදී උදා වෙනවා. ඒ වගේම තමයි ගෙදර දොර දේපල ඉඩකඩම් ආශ්‍රිත දේවල් වල දියුණුව වෙනුවෙන් අප කැප වෙන වෙනුවෙන් කාලය විය පැහැදම් කරන්නා වූ රටාවකුත් දකින්නට පුළුවන්.
කොහොම නමුත් ආදරණීය කන්‍යා ලග්න හිමියන්ගේ හිමිකාරියන්ගේ යම් කිසි මිල මුදලක් අත ඉතුරු වෙලා තිබුණා නම් ඒවා Tamanගේ අභිවෘද්ධිය gedara dora දියුණුව වෙනුවෙන් වියපැහැදම් කරන රටාව තමයි දකින්නට තියෙන්නේ. නව බඩු බාහිර ආදී මිලදී ගන්නට සීට්ටු දාන්නට එහෙම නැත්නම් මාසෙට කීයක් හරි ගෙවන්න මෙන්න මේ විදිහට වටිනා කියන දේවල් මිලදී ගන්නට ඔබ ඉඩ ප්‍රස්තාව උදා කර ගන්න. කොහොම නමුත් නිතරම බඩපපුව දැවිලි ආදී රෝග තත්ත්වයන් නැතිවීම අපි කියන උදේට පිත එනවා කියන ස්වභාවය සමහරට දත් මුල් වල අපහසුතාවල් ආදී දේවල් ඇතිවීම මේ කාලය තුලදී දකින්නට පුළුවන්. ඒ වගේම තමයි ඔයාට නුහුරු නුපුරුදු බරක් ඔසවන්නට යාමෙන් පීඩාවකටපත් වේවි, අපහසුතාවයකටපත් වේවි. ඒ හින්දා බැරි වැඩ කරන්නේ නැතුව බොම පරිස්සමෙන් යුතුව Tamanගේ දෛනික කටයුතු කරගන්න කියන කාරණේ මතක් කළ යුතුයි. ඒ වගේම තමයි විශේෂම බල්ලෝ පූසෝ ඇති කරනවා නම් එහෙම නැත්නම් අපි පාර ගියත් ඔබ වෙනදට වඩා පරිස්සම් වෙන්න. හදිසියේ මාර්ගාශ්‍රිත අපහසුතාවයකට අනතුරකටපත් වීමෙන් තුවාල ආදී දේවල් සිද්ධ වෙලා පුංචි ලේ ගැලීමක් වෙන කාරණයක් සිද්ධ වෙලා වෛද්‍ය ප්‍රතිකාර ආදී ලබන්නට සිද්ධ වෙනවා. කොහොම නමුත් අධ්‍යාපන හා විදේශ කටයුතු ගැන කතා කරනකොට විශේෂම පොත්පත් ලිපි ලේඛන කටයුතු ආශ්‍රිතව සැලකිය යුතු දියුණුවක් දකින්නට පුළුවන් අධ්‍යාපන කටයුතු වලදී. ඒ වගේම ගණිත සහ කළමනාකරණ නාට්‍යකරණ කියන දේවල් උසස් අධ්‍යාපන කටයුතු කරන දුවේ පුතෙක් වැඩිහිටි කෙනෙක් නම් ඔබට ඒ වයින් යහපත සලස්වා ගැනීමේ හැකියාව හම්බ වෙනකොට විශේෂම ගුරුවරයෙක් ගුරුවරියක් විදිහට ඔයා රැකියා කටයුතු කරත් ඔයාට මොන හරි කෝස් එකක් එහෙම නැත්නම් උසස් අධ්‍යාපන කටයුත්තක් සූදානම් වෙලා තියෙනවා නම් කරන අපේක්ෂාවෙන් ඉන්නවා නම් ඒවට යහපත සැලසෙනවා. ඒ වගේම තමයි ප්‍රාථමික ශ්‍රේණියේ දුවදරුවන්ගේ අධ්‍යාපන කටයුතු තරමක් අඩාල වෙන ස්වභාවයක් තමයි දකින්න පවතින විටින් විට සෞඛ්‍යමය ගැටලුකාරී තත්ත්වයන් හේතුවෙන්. ඒ වගේම තමයි 6 11 ශ්‍රේණිවල දුවදරුවන්ගේ අධ්‍යාපන කටයුතු විධිමත් වුවත් දෙමව්පියන්ට තරමක් ඔවුන් ගැන වැඩිපුර හොයලා බලලා කටයුතු කළ යුතුම කාලයක් විදිහට මතක් කළ යුතුයි. ඒ වගේම තමයි ආදරණීය කන්‍යා ලග්න හිමි ඔබ විදේශගත වීමක් අපේක්ෂාවෙන් භාෂාමය අධ්‍යයන කටයුත්තක් මොනවා හරි නැත්නම් අපි කියන්නේ වෘත්තීය සුදුසුකමක් අපේක්ෂාවෙන් වෘත්තීය පාඨමාලාවක් හදාරන්නේක් නම් ඒ ආශ්‍රිත බාධාවල් පැන නැගී තිබුණා නම් ඒවා යටපත් වෙලා යන ස්වභාවයත් එවැනි කටයුතු වලට ඔයාගේ හිත මුල දෙන ස්වභාවයක් දකින්නට පුළුවන් ආදරණීය කන්‍යා ලග්න හිමියනි හිමිකාරියනි. ඒ වගේම තමයි විදේශගතව මේ වන විට ඔබ ආහාර පාන ශේෂ්ත්‍රය වේවා රෙදි පිළි දීපල සම්බන්ධ දෙයක් වේවා කුමන හෝ රැකියාවක් ව්‍යාපාර කටයුත්තක් ආරම්භ තිබුණා නම් ඒ සම්බන්ධව යම් යම් බාධාවල් ජූලි මාසයේ මුල් සතියේ එකහමාරය තුල පැන නැගී තිබුණත් ජූලි 15 16 පමණ වන විට ඒ ක්‍රමවත්ව යහපත් වෙන ස්වභාවය මතක් කරන්නට පුළුවන්. ඒ වගේම තමයි මේ වෙනකොට විදේශගත උසස් අධ්‍යාපන කටයුතු කරන ආචාර්ය උපාධි ආදී දේවල් හදාරන්නේක් නම් ඒ ආශ්‍රිතව විටින් විට බාධාවල් කටයුතු අක්‍රමවත් වීම දකින්නට තියෙනවා. නමුත් ඔබට ඒ කටයුතු බොහොම වඩා හොඳින් සාර්ථක කරගැනීමේ හැකියාව හම්බ වෙනවා. හරි. ඉතින් ආදරණීය කන්‍යා ලග්න හිමියනි හිමිකාරියනි ඔයාට මේ කරුණු කාරණාවල් පැහැදිලි කරලා කියලා දුන්නේ ගැටලු සහිත තැන් නිවැරදි විදිහට අවබෝධ කරගෙන කටයුතු කරන ඔබට සාර්ථක ගමනක් යනට මේ උපදේශ ටික මේ වැඩසටහන වටීවි කියලා මම හිතනවා. ඉතින් එහෙමනම් ආදරණීය ඔබට හිසේ සිට දෙපතුල දක්වා ඇති වෙන්නා වූ 890ක් රෝග 90ක් ව්‍යාධි 232ක් අතුරු ආන්තර රවිචන්ද්‍ර කුජ බුදු ගුරු ශුක්‍ර සනි රාහු කේතු නවග්‍රහ දෝෂ දුරු වේවා. සිත සාන්තිය උදා වේවා. තුනුරුවනේ ආශිර්වාදයේ සියලු දෙවියන්ගේ රැකවරණය ලැබී ඔබේ පැතුමන් බලාපොරොත්තු අභිමතාර්ථයන් ඉෂ්ට සිද්ධ වේවායි කියලා ප්‍රාර්ථනා කරනවා. මම පූර්ණ ජ්‍යොතිෂ සේවය වෙනුවෙන් දිනේෂ් ගුණමුණ ඔබට යසස් ශ්‍රී